වෙල්කම් කියලා පිළිගන්නවා අපේ YouTube channel එක ගැන තවත් අලුත් වීඩියෝකට. අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ ඔයා Windows 10 OS එකක් නම් පාවිච්චි කරන්නේ ඔයාට Microsoft ආයතනයෙන් දැනටමත් මෙන්න මේ වගේ මැසේජ් එකක් එවලා ඇති. ඉතින් මේ මැසේජ් එකෙන් කියන්නේ ඔයා දැනටමත් Windows 10 නම් පාවිච්චි කරන්නේ 2025 ඔක්තෝබර් 14ට කලින් Windows 11 වලට ඉක්මනින්ම මාරු වෙන්න කියලා තමයි අපිට Microsoft ආයතනයෙන් කලින් ඉඳන්ම දැනුම් දෙන්නේ. ඒකට හේතුව තමයි Windows 10 OS එකේ last year එක තමයි මේ 2025 කියන්නේ. ඒ කියන්නේ ඔයාට Windows 10 ආය සාධාරණව පාවිච්චි කරන්න බැරි වෙන එකක් නෙමෙයි. මෙතෙන්ද කියන්නේ Windows 10 වත් දැනටමත් පාවිච්චි කරනවා නම් 2025 ඔක්තෝබර් 14න් පස්සේ ඔයාට Windows 10 වලට එවන සීලුම අප්ඩේට් සම්පූර්ණයෙන්ම Microsoft ආයතනයෙන් නවත්තනවා කියලා තමයි මෙතනදී දැනුම් දීලා තින්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා Windows 7 ඒ වගේම Windows 8.1 කියන OS වලට සම්පූර්ණයෙන්ම අප්ඩේට්ස් නවත්තලා දැනටමත් තියෙන්නේ. ඉතින් මෙතෙක්කල් අප්ඩේට් දුන්නේ Windows 10 වලට සහ Windows 11 කියන OS එකට විතරයි. ඉතින් Windows 10 OS එක දැනට රිලීස් කරලා අවුරුදු 10ක් විතර වෙනවා. ඒ කියන්නේ මේක 2015 තමයි රිලීස් කරේ. ඉතින් Windows 11 රිලීස් කරලා දැනට අවුරුදු 4ක් විතර වෙනවා. ඉතින් ඒ හින්දා Microsoft ආයතනයේ දැන් අපිට කියන්නේ Windows 10 දැන් නවත්තලා Windows 11 වලට මාරු වෙන්න කියලා. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ දන්නවා Windows 11 රිලීස් කරපු කාලේ අපිට අප්ඩේට් එකකින් Windows 10 පාවිච්චි කරන අයට Windows 11 වලට යන්න පුළුවන්කම හම්බුණා. ඉතින් මෙතනදී සමහර අයට අප්ඩේට් කරගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි මේ Windows 11 පාවිච්චි කරනකොට අපිට යම් requirements ටිකක් ඉල්ලුවා. මේ requirements ටික තිබ්බොත් විතරයි Windows 11 පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකේ ප්‍රධානම දේවල් තමයි ඔයාගේ කම්පියුටර් එකේ RAM එක අනිවාර්යයෙන්ම 4GB එකකින් උඩ තියෙන්න ඕනේ. ඒ වගේම තමයි TMP 2.0 සපෝට් කරන්න ඕනේ. ඉතින් මේක තමයි ප්‍රධානම එක. ඉතින් TMP කියන්නේ Trusted Platform Module කියන එක. ඉතින් මේක අනිවාර්යයෙන්ම 2.0 ඔයාගේ තියෙන්න ඕනේ කියලා තමයි Microsoft ආයතනයෙන් දැනුම් දුන්නේ. ඉතින් සමහර අයගේ කම්පියුටර් එකේ මේක default ආවා. ඉතින් සමහර අය කම්පියුටර්ස් වල මේක ආවට මේක BIOS වලින් disable වෙලා තිබ්බේ. ඉතින් එයාලට සිද්ධ වුණා BIOS වලින් enable කරගන්න. ඉතින් සමහර අයට මේක නැත්තරම නැති කම්පියුටර්ස් තිබ්බා. ඉතින් මේ අයට අප්ඩේට් කරගන්න බැරි වුණා. ඉතින් දැන් ඔයාලට සිද්ධ වෙනවා මේ ගැටලු තිබ්බත් ඔයාගේ Windows 10 නම් තියන්නේ ඔයාට Windows 11 වලට මාරු වෙන්න. ඉතින් මෙතනදී ඔයාට කැමති නම් Windows 11 පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් Windows 10 එකකින් ඉන්න පුළුවන්. මොකද Windows 10 මෙහෙම පද්ධතිය අප්ඩේට් නැවතුවට මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට. නමුත් අපිට අප්ඩේට්ස් එන්නේ නැහැ. ඉතින් අප්ඩේට් ගැන අවධානය යොමු කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාට සිද්ධ වෙනවා Windows 11 වලට මාරු වෙන්න. ඉතින් අපි මුලින්ම මේ අප්ඩේට් කතන්දරය ගැන ටිකක් දැනගෙනම වීඩියෝ එකට යමු. ඉතින් අපි මුලින්ම මේ අප්ඩේට් කතන්දරය ගැන දැනගමු. ඔයගොල්ලෝ දන්නවා උදාහරණයක් විදිහට ගත්තොත් iPhone එකක් ගත්තොත් iPhone එකේ දැනට තියෙන latest version එක තමයි iOS 18 කියන version එක. ඉතින් ළඟදී රිලීස් වෙන්න තියෙනවා iOS 19 එක. සමහර විට මේ වීඩියෝ එක බලනකොට ඒක රිලීස් වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් මෙතනදී අපිට iOS 18 පාවිච්චි කරන අයට iOS 19 වලට යන්න අප්ඩේට් එකක් එවනවා Apple ආයතනයේ. ඉතින් මෙතනදී ඔයා මේක අප්ඩේට් කරොත් ඔයාට iOS 18 වල තියෙන ෆියචර් වගේම අලුත් ෆියචර් වාට අත්විඳින්න පුළුවන් iOS 19 වලදී. ඉතින් මේ වගේ අප්ඩේට් උත් තියෙනවා. ඊට අමතරව තව අප්ඩේට් වර්ග තියෙනවා. ඔයා පාවිච්චි කරන ෆෝන් එකක් හරි කම්පියුටර් එකක් හරි තියෙනවා නම් මේ ඩිවයිස් එකට error එකක් එනවා. ඒ කියන්නේ සමහරට හීට් වෙනවා, බැටරි බහිනවා. සමහරට ඔයාගේ පාවිච්චි කරන ඩිවයිස් එකට වෙන්න පුළුවන්. ඉතින් ඒකට ඒ ආයතනයේ විසින් අප්ඩේට් එකක් කරනවා. සමහරට ඒක software එකකින් අප්ඩේට් කරලා ෆික්ස් කරන්න පුළුවන් නම් ඒ ආයතනයේ විසින් ඒ ඩිවයිස් වර්ගයේ හැම ඩිවයිස් එකකටම මේ වනවා අප්ඩේට් එකක්. මේ අප්ඩේට් එකෙන් ඔයාලගේ ෆෝන් එක හීට් වෙන එක සහ බැටරි බහින එක හදාගන්න පුළුවන් කියලා. ඉතින් එතකොට ඒ වගේ අප්ඩේට් කරොත් ඔයාලට ඒක ෆික්ස් කරගන්න පුළුවන්. ඉතින් ඒකත් එක් අප්ඩේට් එකක්. ඉතින් තව අප්ඩේට් වර්ග ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා මොබයිල් ඇප්ලිකේෂන් පාවිච්චි කරනකොට මේ ඇප්ලිකේෂන් වලට එවනවා අප්ඩේට්. විශේෂයෙන් සෝෂල් මීඩියා ඇප්ලිකේෂන් පාවිච්චි කරනකොට ඔයගොල්ලෝ දැකලා ඇති මේ ඇප්ලිකේෂන් වලට අප්ඩේට්ස් ඇවිල්ලා තියෙනවා. සමහරවිට ඔයාලා අප්ඩේට් නොකරන ඇති ෆෝන් එකේ ස්ටෝරේජ් එක ගැන හිතලා. ඉතින් මෙතනදී සමහරවිට ඔයා පාවිච්චි කරන ඇප්ලිකේෂන් එක
Facebook හරි නැත්නම් YouTube හරි මේ වගේ ඇප්ලිකේෂන් පාවිච්චි කරනකොට ඔයාලට ඇප්ලිකේෂන් එකේ සමහරට ස්මූත් එකක් නැත්තම් ලැග් එකක් තියෙනවා ස්ට්‍රක් වීමක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට මේ ආයතන විසින් අප්ඩේට් එවනවා අපිට මේක අප්ඩේට් කරගන්න කියලා. එතකොට ඔය අප්ඩේට් එකේ සඳහන් කරලා තියෙනවා ඔයාගේ ඇප්ලිකේෂන් එක ස්මූත් කරලා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ වගේ අප්ඩේට්ස් අපිට එනවා ඔයගොල්ලෝ දැකලා ඇති. ඊට අමතරව ප්‍රධාන අප්ඩේට් එකක් එනවා. ඒ තමයි security patch කියන අප්ඩේට් එක. ඉතින් මේක ගොඩක් අය කරන්නේ නැහැ. ගොඩක් අය හිතන්නේ නැතුව ඉන්නේ. නමුත් මේ security patch කියන අප්ඩේට් එක ඇවිල්ලා අපිට වැදගත්ම අප්ඩේට් එකක්. ඔයගොල්ලෝ දන්නවා software එකක් develop කරන්නේ software engineer කෙනෙක්. ඉතින් මේ software engineer කෙනෙක් කියන කතාවත් තමයි software එකක් එයාලට කවදාවත් 100%ක් සාර්ථකව හදන්න බෑ කියලා තමයි එයාලා කියන්නේ. ඒ නිසා තමයි එයාලා අපිට කාලෙන් කාලට ඒ software එකට අප්ඩේට් එවන්නේ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් මේ software එක දාලා තිනවා බෝලයක් ඇතුළට. ඉතින් මේ බෝලේ යම් සිදුරු තියෙනවා. මේ සිදුරු තමයි අපිට කාලෙන් කාලට වහ අප්ඩේට් එවන්නේ. ඉතින් මේ සිදුරු බලාගෙන ඉන්න තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි හැකර්ස්ලා. ඉතින් ඕගොල්ලෝ දන්නවා හැකර්ස්ලා ගොඩාක් ඉන්නවා. ඉතින් මේ අතරින් සමහර හැකර්ස්ලා මේ වගේ softwares වලට ඇටැක් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ හැකර්ස්ලා පුළුවන් තරම් try කරන්නේ ඒ software එකේ තියෙන දුර්වලම කොටසට තමයි ඇටැක් කරන්න. ඒ කියන්නේ පුංචි සිදුරක් තියෙනවා නම් ඒ සිදුරෙන් තමයි ඒගොල්ලෝ ඒ software එක ඇටැක් කරන්න බලාගෙන ඉන්නේ. ඉතින් ඒ දේවල් තමයි කාලෙන් කාලට security patch කියලා අපිට අප්ඩේට් එවන්නේ ඒ software එකේ තියෙන යම් ගැටලු ඒ සිදුරු වහලා තමයි. ඉතින් ඒ නිසා තමයි Microsoft ආයතනයෙන් අපිට කියන්නේ Windows 11 වලට මාරු වෙන්න කියලා මේ දිනේට කලින්. මොකද Windows 10 එකේම ඔයගොල්ලෝ හිටියොත් ඔයගොල්ලෝගේ privacy ගැන එයාලා වග කියන්නේ නැහැ කියලා තමයි එයාලා කියන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලා Windows 11 වලට මාරු වුණොත් ඔයගොල්ලන්ට පුළුවන් Windows 11 වලට අප්ඩේට් ලබා ගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා මම කලින් කිව්වා වගේ මේ Windows 11 හැමෝටම අප්ඩේට් කරගන්න බැරි වුණා කියලා. මොකද මේ ඉල්ලපු hardware requirements නිසා. ඉතින් Microsoft ආයතනයෙන් කියනවා වගේ මෙතනදී අප්ඩේට් කරගන්න පුළුවන් වුණ අය ඇරෙන්න අප්ඩේට් කරගන්න බැරි වුණ අයට මොකක්ද මෙතනදී කරන්න පුළුවන් දේ? කොහොමද යාලා Windows 11 වලට මාරු වෙන්නේ කියලා බැලුවොත් Microsoft ආයතනයෙන් කියන්නේ Windows 11 වලට මාරු වෙන්න බැරි අයට අලුතෙන් කම්පියුටර් එකක් මිලදී ගන්න වෙනවා Windows 11 තියෙන. එහෙම නැත්නම් second hand කම්පියුටර් එකක් හරි මිලදී ගන්න වෙනවා Windows 11 support කරන. ඉතින් මේ කතාව ගත්තම මේක එච්චර ප්‍රැක්ටිකල් නැහැ. මොකද පිටරට කෙනෙක්ට සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් මිලදී ගන්න පුළුවන් ඒ රටවල් වල තියෙන තත්ත්වය අනුව. ලංකාවේ කෙනෙක්ට සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් මිලදී ගන්න අමාරුයි. මොකද ලංකාවේ තියෙන තත්ත්වය අනුව සහ අපි සාමාන්‍යයෙන් කම්පියුටර් මිලදී ගන්නේ අවුරුදු 2කින් 3කින් 4කින් වගේ මාරු කරන්න නෙමෙයි. අපි ඒක කාලයක් පාවිච්චි ගන්න තමයි කම්පියුටර් මිලදී ගන්නෙ. මොකද අපේ රටේ අයට සාමාන්‍යයෙන් කම්පියුටර් එකක් ගන්නවා කියන්නේ ටිකක් අමාරු වැඩක්. මොකද හැමෝටම සල්ලි නැහැ. හැමෝටම ඒ වත්කම නැති නිසා. ඉතින් මේ වගේ තමන් ගාව තියෙන කම්පියුටර් එකේ කොහොමද Windows 11 දාගන්නේ? ඉතින් Microsoft ආයතනයෙන් එහෙම කියද්දි අපිට පුළුවන් Windows 11 දාගන්න ඒ support කරන්නේ නැති කම්පියුටර්ස් වලට. ඉතින් මේ වීඩියෝ එකේ මේ කොටස ඔයා skip නොකර බැලුවොත් ඔයාලටත් පුළුවන් ඔයාගේ කම්පියුටර් එකට Windows 11 වලට ඉල්ලන requirements නැති වුණත් Windows 11 දාගන්නේ විදිය දැනගන්න. ඉතින් මම මෙතනදී Windows 11 දාගන්න විදිය නෙමෙයි කියලා දෙන්නේ. Windows 11 දාගන්න අවශ්‍ය කරන setup එක හදාගන්න විදිය තමයි කියලා දෙන්න යන්නේ. මුලින්ම ඔයා කරන්න ඕනේ Windows 11 වලට අදාළ ISO ෆයිල් එකක් download කරගන්න. ඒ වගේම තමයි ඔයාට මේ වැඩේට අවශ්‍ය වෙනවා pen drive එකක්. මේ pen drive එක 8GB හෝ ඊට වඩා වැඩි GB pen drive එකක් වෙන්න ඕනේ. ඉතින් අඩුම 8GB වක් තියෙන්න ඕනේ. ඉතින් මේ ISO ෆයිල් එක මේ pen drive එකට දාගෙන මේ pen drive එක bootable කරලා ඔයාට සිද්ධ වෙනවා Windows 11 ඔය කම්පියුටර් එකට install කරන්න. ඉතින් මේක තමයි ඔයාට තියෙන solution එක ඔය කම්පියුටර් එකේ Windows 11 දාගන්න ඕන. ඉතින් අපි බලමු කොහොමද මේක setup කරගන්න කියලා. ඉතින් මතක තියාගන්න මේ Windows 11 වලට ඉල්ලන requirements ඔය කම්පියුටර් එක support කරනවා නම් මේක මේ කරන්න අවශ්‍ය නැහැ. ඔයාට පුළුවන් කෙලින්ම අප්ඩේට් එකකින් Windows 11 වලට මාරු වෙන්න. ඉතින් ඔයාගේ කම්පියුටර් එකේ සමහර requirements support කරන්නේ නැත්නම් ඔයාට මේ ක්‍රමය තමයි හරිම ක්‍රමය Windows 11 වලට මාරු වෙන්න. ඉතින් ඔයාට මේ විදිහට Windows 11 දාගත්තට පස්සේ ඔයාට පුළුවන් අඩුවට Windows 11 key එකක් buy කරලා ඒ key එකෙන් Windows 11 activate කරලා Windows 11 වලට කාලෙන් කාලට update හදාගන්න. right. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. මුලින්ම
ඔයා කම්පියුටර් එකේ Windows 11 සපෝට් කරනවාද කියලා බලන්න අවශ්‍ය කරන ටූල් එකක් තියෙනවා. මේ ටූල් එක ඩවුන්ලෝඩ් කරලා බලන්න ඕනේ ඔයා කම්පියුටර් එකේ අප්ඩේට් එකකින් Windows 11 දාගන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔයාට මේ ක්‍රමයෙන්ද Windows 11 දාගන්න වෙන්නේ කියලා. ඉතින් ඒකට තියෙන ටූල් එක තමයි PC Health කියන ටූල් එක. ඉතින් මේ විදිහට Google එකට ගිහලා ටයිප් කරන්න PC Health කියලා. PC Health කියලා ටයිප් කරාට පස්සේ Microsoft ආයතනෙන්ම තියෙනවා මේ ටූල් එක. මෙතන තියෙන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ටූල් එකේ link එක. ඒක ඕගොල්ලෝ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන ඕගොල්ලෝ search bar එකට ගිහිල්ලා එතන search කරන්න PC Health කියලා. මේ විදිහට search කරාට පස්සේ මේ විදිහට ටූල් එක open කරාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕගොල්ලෝගේ කම්පියුටර් එකේ තියෙන details මේ ටූල් එකෙන් පෙන්නනවා. ඉතින් my computer එක දැනට අවුරුදු 8ක් විතර පරණ කම්පියුටරයක්. ඉතින් මම මේ වීඩියෝ කරන කම්පියුටර් එක තාමත් මට මීට එහා අප්ඩේට් කරන්න විදියක් නැහැ. මොකද එක පැත්තකින් මේ කම්පියුටර් තාමත් මට සුපිරිටම පාවිච්චි කරන්න පුළුවන් කම්පියුටරයක් නිසා. බලමු දැන් කොහොමද ඔයාගේ කම්පියුටර් එකටත් මේ විදිහට මේ ටූල් එකෙන් බලා ගන්න කියලා. ඔයාගේ කම්පියුටර් එකේ Windows 11 වලට සපෝට් කරන දේවල් මොනවාද කියලා. ඉතින් මෙතන ඔයගොල්ලන්ට තියෙනවා check now කියලා. මේ check now එක ක්ලික් කරාට පස්සේ මේ විදිහට open වෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මගේ TMP 2.0 supported and enable on this PC කියලා තියෙන. ඉතින් මම මේක බැලුවා මගේ එක enable කරන්න පුළුවන්ද කියලා කොහේ හරි BIOS වල. ඉතින් මට හම්බුනේ නැහැ. සමහර අයගේ මේක මේ විදිහට කතරේ වගේ වැටලා තියෙයි. නමුත් ප්‍රශ්නයක් නැහැ. ඔයාලටත් Windows 11 දාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන මගේ processor එකට support නැහැ කියලා කියන Windows 11. ඊට අමතරව මෙතන see all result දුන්නාම මේ අනිත් දේවල් ටික Windows 11 වලට support කියලා මේ විදිහට කොළ පාටින් හරි ලකුණු තියෙනවා. ඉතින් මේ ඔක්කොම කොළ පාටින් හරි ලකුණු තිබ්බොත් ඕගොල්ලන්ට update ටිකකින් Windows 11 වලට යන්න පුළුවන්. දැනටමත් ඒ විදිහට අප්ඩේට් කරගත්තා ඉන්නවා. ඉතින් මේ වගේ errors තිබ්බොත් ඔයාලට මේ දැන් කියලා දෙන ක්‍රමය තමයි Windows 11 දාගන්න පුළුවන් ක්‍රමවේදය වෙන්නේ. ඉතින් මම මේක විදිහට close කරගන්න. දැන් අපි කරන්න ඕනේ Windows 11 වලට දාලා ISO file එකක් download කරගන්න එක. ඉතින් ඒකටත් මම මේ විදිහට Google වලට යනවා. ඉතින් Google වලට ගිහලා type කරනවා මෙන්න මේ විදිහට Windows 11 කියලා. ඉතින් Microsoft ලාගේම site එකට අපිට යන්න පුළුවන් Windows 11 download කරගන්න. ඉතින් එයාලගේම site එක අපිට original Windows එක තියෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට ගිහිල්ලා මෙතන පල්ලෙහාට ආවම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා download Windows 11 disk image ISO 464 device කියලා. ඉතින් මෙතනට එන්න ඕන ඔයාලා. ඒ වගේම මෙතනට ආවට පස්සේ මෙන්න මෙතනින් තියෙන අපිට අවශ්‍ය කරන ISO file එක තෝරන්න. මෙන්න මේකට ක්ලික් කරලා මෙතන Windows 11 multi edition කියන එක තෝරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට download now කියන එක තෝරන්න. right ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා select the product language කියලා. මේකෙන් ඔයගොල්ලෝ දෙන්න English කියන එක දෙන්න, United States දෙන්න, නැත්නම් international දෙන්න. ඊට පස්සේ මෙතනින් confirm දෙන්න. right ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ පෙන්වනවා download Windows 11 English International කියලා 64 bit download කියලා. මෙන්න මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට දෙන මෙන්න මේ විදිහට Windows 11 එක download කරගන්න. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා මේකට අවශ්‍ය කරන්න 8GB pen drive එකක් කියලා. ඒකට හේතුව තමයි මේ ෆයිල් එක 5GB වලට වඩා වැඩි ෆයිල් එකක්. ඉතින් ඒ හින්දා අපිට 8GB pen drive එකක් මේකට ඕනේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලා මේ වැඩේ කරද්දී ඔයගොල්ලෝගේ කම්පියුටර් එකේ තියෙනවා නම් වැදගත් ෆයිල්ස් තියෙනවා නම් මේ ෆයිල්ස් කොහෙට හරි බෑකප් කරගන්න. ඒ වගේම pen drive එකෙත් වැදගත් ෆයිල්ස් තියෙනවා නම් මේ pen drive එකේ ෆයිල්ස් උත් කොහෙට හරි බෑකප් කරගන්න. මොකද pen drive එක සම්පූර්ණයෙන්ම අපිට ෆෝමැට් කරන්න සිද්ධ වෙනවා මේ setup එකේදී. right ඉතින් මෙන්න මේ විදිහට download වුණාට පස්සේ දැන් අපිට download කරගන්න ඕනේ අපේ pen එක bootable කරන්න පුළුවන් tool එකක්. ඉතින් මේ tool එකේ නම තමයි Rufus කියන්නේ. ඉතින් මේ tool එකත් අපිට මෙන්න මේ විදිහට Google එකේ search කරාම අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් එයාලගේ website එක. ඉතින් pen එකක් bootable කරන්න පුළුවන් tools අපිට ගොඩක් තියෙනවා. නමුත් මම මේ Rufus කියන tool එක භාවිත කරන්නේ ඔයගොල්ලෝ දන්නවා අපේ Windows 11 වලට යම් ගැටලු තියෙනවා. ඒ තමයි RAM එක තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම 4GB වලින් උඩ. ඒ වගේම තමයි ප්‍රධාන ගැටලුව TMP 2.0 තියෙන්න ඕනේ. ඉතින් මේ TMP 2.0 එක අපිට bypass කරන්න පුළුවන් tool එකක් තමයි මේ Rufus කියන tool එක. ඉතින් ඒ හින්දා තමයි මම මේ Rufus කියන tool එක ඔයගොල්ලන්ට recommend කරන්නේ. ඉතින් මේ විදිහට website එකට ආවට පස්සේ මේ විදිහට පල්ලෙහාට ආවම Rufus එකේ latest version එක ඔයගොල්ලෝ ගන්න ඕනේ. ඉතින් latest version එක ගන්න කියන හේතුව මේ වීඩියෝ එකේ ඉදිරියේදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තන තියෙනවා latest version standard එක portable එක මේ දෙකම තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මෙතනින් කැමති එකක් ගන්න පුළුවන්. දැනටවත් මම මේක අරගෙන තින්නේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට පෙන්නන්න මේ
විදිහට ගිහිල්ලා සර්ච් එකේ ගිහිල්ලා රූපස් කියලා ටයිප් කරන්න. right. ඉතින් මේ විදිහට tool එක open වුණාට පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ bootable කරන්න අවශ්‍ය pen එක connect කරගන්න ඕන. ඉතින් pen දෙක තුනක් connect කරගන්න එපා. අවශ්‍ය pen එක විතරක් connect කරගන්න. දැනට ඉතින් ඔයාලා connect කරලා තියෙන pen drives තියෙනවා නම් ඒවා remove කරන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය pen එක විතරක් connect කරගන්න. මොකද ඒක ඔයගොල්ලන්ට මේ වැඩේ කරන්න පහසු වෙන හින්දා. ඉතින් pen drive connect කරාට පස්සේ මෙන්න මෙතන device කියන එක යටතේ ඔයගොල්ලෝගේ pen එක පෙන්නනවා. මෙතනින් අපිට ඒක තෝරන්න ඕන නිසා තමයි මම කිව්වේ කලින් connect කරලා තියෙනවා නම් pen එකක් ඒක අයින් කරලා අවශ්‍ය pen එක විතරක් connect කරගන්න කියලා. ඉතින් ඔයාලට අවශ්‍ය කරන pen එක විතරක් select කරාට පස්සේ මෙතන disk ISO image select කරන්න කියලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන select එකට ගිහිල්ලා ඔයගොල්ලෝ download කරපු මේ ISO file එක මේ විදිහට select කරන්න ඕනේ. ඉතින් ඒක WinRAR හරි zip හරි format එකකින් තමයි download වෙන්නේ. ඉතින් ඒක extract කරන්න එපා. ඒකේ විදිහටම තියලා මෙන්න මෙතනින් click කරලා මේක මේ විදිහට select කරගන්න. right. ඊට පස්සේ select කරාට පස්සේ ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් image option එක. ඉතින් image option එක මේ විදිහට standard Windows installation කියන එක තෝරන්න. ඊට පස්සේ මෙතන partition එක ඔයගොල්ලන්ට මේ විදිහට GPT එක තෝරන්න. ඊට පස්සේ මෙතන target system එක default තියන්න. ඉතින් ඊට පස්සේ මෙතන volume label එක කියලා අහනවා. ඒ කියන්නේ ඔයගේ pen drive එක format වුණාට පස්සේ pen drive එකට දාන්න ඕන නමක් තමයි මෙයාලා අහන්නේ. මේ විදිහට එයාලා default එකක් දීලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඒක වෙනස් කරගන්න පුළුවන්. මම මේ විදිහට ඒක වෙනස් කරගන්න. Windows 11 කියලා මම මේ විදිහට දාගන්න. ඊට පස්සේ මෙන්න මේවත් ඒ විදිහට default තියන්න. right. දැන් ඔයගොල්ලෝ කරන්න මෙන්න මෙතන start කියන එක click කරන්න. හොඳයි. start කියන එක click කරාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ box එකක් open වෙනවා. ඉතින් මේක තමයි මට අවශ්‍යම දේ ඔයගොල්ලන්ට පෙන්වන්න ඕන. මම ඔයගොල්ලන්ට කිව්වා අපිට Rufus software එක අවශ්‍ය වෙන්න හේතුව තමයි මේ TPM 2.0 එක bypass කරගන්න පුළුවන් මේ Rufus කියන software එකෙන් තමයි. ඒ වගේම ඒකේ latest version එක ගන්න කිව්වෙත් මෙන්න මේ හේතුව නිසා තමයි. ඉතින් මෙතනින් පුළුවන් ඔයාගේ computer එකේ Windows 11 වලට support නොකරන දේවල් මෙතනින් disable කරන්න. ඉතින් අපිට Windows 11 වලදී අහනවා RAM එක 4GB හෝ ඊට වඩා වැඩි එක අහනවා. ඒ වගේම මෙතන 2.0 කියලා තියෙනවා. ඉතින් ඒකට ටික් එකක් දාන්න. ඒ කියන්නේ ඒක අනිවාර්යයෙන්ම bypass වෙනවා කියලා තමයි කියන්නේ. මේ TPM 2.0 error එක විසඳනවා කියලා තමයි හරියට දාන්නේ. ඒ වගේම තමයි මෙතනින් යාලා අහනවා ඔයාට Microsoft ලාගේ online account එකක් තියෙනවද කියලා. ඉතින් ඔයාට online account එකක් නැත්නම් මේ විදිහට ඒකත් on කරගන්න. මේ විදිහට හරියට දාගන්න. ඊට පස්සේ ඔයාට මේ විදිහට තුන්වෙනියට අහනවා ඔයා local user account එකක් හදාගන්නවද කියලා. ඒ කියන්නේ online නැතුව offline වලට විදිහටගේ computer එක on වෙද්දී local user account එකක් හදාගන්නවද කියලා අහනවා. ඉතින් ඒකට ඔයාලට පුළුවන් මේ විදිහට ටික් එක enable කරලා මෙතනට කැමති නමක් දෙන්න. ඉතින් මම මෙතනට නමක් දෙනවා දැන්ටමත් මෙන්න මේ විදිහටම නමක් දෙනවා. ඊට පස්සේ මෙතනලා කියනවා ඔයාගෙන් Windows 11 install කරනකොට අහනවනේ එක එක ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ අපිට Windows 11 install කරන් යනකොට මේකට ටික් එක දාන්න අරකට ටික් එක දාන්න කියලා අපිට එක එක ප්‍රශ්න අහනවා. ඉතින් ඒවා අපිට මෙතනදී disable කරලා ප්‍රශ්න වලින් අපිට skip කරලා යන්න පුළුවන්. ඉතින් එතකොට ඔයාට ඉක්මනින් Windows 11 එක install කරගන්න පුළුවන්. ඔයාගේ කාලෙත් ඉතුරු. ඉතින් ඒ හින්දා ඒක අපිට disable කරන්න මේ විදිහට හරිය දාගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට කැමති නම් ඒක නොදා ඉන්නත් පුළුවන්. ඊට පස්සේ අපිට BitLocker automatic device encrypt. ඒ කියන්නේ මේක අර BitLocker කියන මේ virus card එකක් වගේ තමයි add වෙන්නේ. ඉතින් ඒකත් ඕගොල්ලන්ට කැමති නම් මේකට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් disable කරගන්න පුළුවන්. මේකත් විතර දාගමු. ඊට පස්සේ මෙන්න මෙතනින් ඕගොල්ලන්ට තියෙන්නේ okay දෙන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ pen එක සම්පූර්ණයෙන්ම format වෙන්න මෙන්න මේ විදිහට message එකක් එවනවා. ඒකට ඔයා okay දෙන්න ඕනේ. ඔයා කැමතියි කියලා format කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ pen එක මෙතනදී මේ Rufus software එකෙන් bootable pen එකක් විදිහට create කරනවා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ process එක ඉවරුනට පස්සේ මෙන්න මේ විදිහට pen එක format වෙලා තියෙනවා. ඒ වගේම Windows 11 install වෙලා pen එක bootable විදිහට හැදිලා තියෙන්නේ. ඉතින් ආයෙ start දෙන්න එපා. මේ විදිහට මේක පිරුණාට පස්සේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් ඒක හරියද කියලා. මෙන්න මේ විදිහට my computers වලට ගියාම මේ විදිහට අපේ pen එක bootable pen එකක් විදිහට හැදිලා තියෙනවා. ඉතින් මම ඕගොල්ලන්ට කිව්වා 8GB pen එකක් අවශ්‍යයි කියලා. දැන් අපිට 1.75GB තමයි free තියෙන්නේ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලට පුළුවන් සාමාන්‍ය විදිහට pen එක connect කරලා ඉතින් BIOS වලදී වගේ දැනටමත් pen drive එක select කරලා නම් තියෙන්නේ boot වලදී. ඔයාලට සාමාන්‍ය විදිහට Windows install කරන්න තමයි දැන්ට තියෙන්නේ. ඉතින් මම මෙතනදී ඔයගොල්ලන්ට කිව්වා මම Windows 11 install කරන්නේ නැහැ. ඒකට අවශ්‍ය කරන setup එක හදා ගන්නවා කියලා විතරයි. ඉතින් අපි දැනටමත් ඒකට අවශ්‍ය කරන setup එක හදාගෙන ඉවරයි. ඉතින් මොකද හිතන්නේ වීඩියෝ ගැන? වීඩියෝ එක හොඳයි නම් like කරන්න. ඒ වගේම ඔයගොල්ලෝගේ අදහස් අනිවාර්යයෙන්ම comment කරන්න. ඉතින් මෙතනදී ඔයගොල්ලෝගේ තියෙන ගැටලු දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් comment කරන්න. මම දන්න දේවල් ඔයගොල්ලොත් එක්ක අනිවාර්යයෙන්ම බෙදා හදා ගන්නවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක තවත් කෙනෙක්ට වටේවි කියලා හිතනවා නම් මතක ඇතුව වීඩියෝ එක share කරන්න. channel එකට එන්න videos බලන්න. channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න අපේ channel එකත් එක්ක. එහෙනම් අපි අදට මෙතනින් වීඩියෝ එක නවත්තනවා. වීඩියෝ එක අවසානයේ තෙක් බලවට හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු. හැමෝටම සුබ දවසක්. ජය වේවා.